ඉතින් සාදරයෙන් පිළිගන්නවා Edu FM YouTube channel එකට. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නට යන්නේ මේ මහා භද්‍ර කල්පයේ 15 වන අවසාන බුදුරජාණන් වහන්සේ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන. ඉතින් මේ වීඩියෝ එකේ අන්තිම තත්පර වෙනකම් රැඳිලා ඉන්න කියලා මතක් කරනකම් අපි යනවා වීඩියෝ එකට. මෛත්‍රී බෝසතුන් හා ගෞතම බෝසතුන්ගේ පළමු හමුවීම. ගෞතම හා මෛත්‍රී බෝධිසත්වයන් පළමු හමුවන්නේ සීරිවාණිජ ජාතකයේ. යහපත් වලලුලින් දා වූ අප ගෞතම බෝධිසත්වයන්ව ගංගාවෙන් එගොඩ කරන පාරුව පැද වූ මගමානවකයා වූයේ මෛත්‍රී බෝධිසත්වයන්. මේ අවස්ථාවේදී බුදු බව පතා පෙරම් පුරන බෝධිසත්වයන් දෙදෙනෙක් එකට හමු වීම හා එකිනෙකාට නියත විවරණ ලබා දීම සිදු වී තිබෙනවා. මේ අවස්ථාවේ මාර භවන පවා කැළඹු බවට කියවෙනවා. කෙසේ වෙතත් භද්‍ර කල්පයේ බුදුවරුන් පහළ වීමට තිබූ පිළිවෙල වී තිබෙන්නේ කකුසඳ, කෝණාගම, කාශ්‍යප, මෛත්‍රී හා ගෞතම බුදුවරුන් ලෙසයි. නමුත් එක් ආත්මයක ගෞතම බෝධිසත්වයන් කළ ප්‍රාර්ථනාවක් නිසා මෙය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එක් ආත්මයක ගෞතම බෝධිසත්වයා සිසුවා ලෙස, මෛත්‍රී බෝධිසත්වයා ගුරුතුමා ලෙසත් ඉපදී තිබෙනවා. එක් දිනක් දෙදෙනා කැලයක් මැදින් යන විට බඩගිනිව සිටි ව්‍යාඝ්‍රදේනුව තම පැටවුන්ව ආහාරයට ගැනීමට උත්සාහ කරමින් සිටිනවා දුටුවා. මේ අවස්ථාවේ ගුරුතුමා ශිෂ්‍යයාට එතන සිටීමට කියා ව්‍යාඝ්‍රදේනුවට ආහාරයක් සොයාගෙන ඒමට යනවා. නමුත් ගුරුතුමා ඒමට පරක්කු වෙනවා. කරන්න දෙයක් නොමැතිව ශිෂ්‍යයා තම ශරීරය ආහාරය ලෙස පිළීමට තීරණය කරනවා. මේ ඇඟමස් දන් දෙන පිණින් මාමතු බුදු වේවා කියන ප්‍රාර්ථනාව හිත ඇතිව කන්දෙන් පල්ලෙහාට පනිනවා. මෙතනට එන මෛත්‍රී බෝධිසත්වයන් වූ ගුරුතුමා තම ශිෂ්‍යයා කළ ක්‍රියාව දක්වනවා. මේ අවස්ථාවේ තම ශිෂ්‍යයා කළ ප්‍රාර්ථනය දැන ඉක්මන් බුදුන් බුදු වේවායි ප්‍රාර්ථනාව මෛත්‍රී බෝධිසත්වයන් කරනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සංකස්සපුරයේදී මෛත්‍රී බෝසතුන්ට අවසන් නියත විවරණ ලබා දීම. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ මෛත්‍රී බෝසතාණන් සංකස්සපුර සිරිවර්තන නම් සිටු පුත්‍රයෙක්ව ඉපිද ගෞතම බුදුරතුන්ගේ හා සරියුත් මහරහතන් වහන්සේ අතර සිදු වූ ධර්ම සාකච්ඡාවක් අසා සිත පැහැදී ගෞතම බුද්ධ ශාසනයේ මෛත්‍රී නමින්ම මහානදම් පුරනවා. මෙසේ පැවිදි දිවියේ ගත කරන උන්වහන්සේට දිනක් ඊතා වටිනා සිවුරු දෙකක් පූජා පිණිස ලැබෙනවා. උන්වහන්සේ මෙම සිවුරු දෙකෙන් එකක් බුදුරජාණන් වහන්සේටද අනෙක මහා සංඝයාටද පූජා කරනවා. මෙවැනි කටින් චීවර පූජාවක් මින් පෙර දැක නැති බව මෙම මෛත්‍රී නමින් පැවිදිව සිටින උත්තමයන්න් වහන්සේ කවුරුන්ද යන්නත් මහා සංඝයා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා. මේ අවස්ථාවේ ගෞතම බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවකින් මේ මහා භද්‍ර කල්පයේ බුද්ධ ශාසනයත් දන් දී මෛත්‍රී නමින් මෙලොව පහළ වන මහා වීර්යවන්ත අවසාන බුදුරජාණන් වහන්සේ ලෙසට මෛත්‍රී බෝසතුන්ට අවසන් නියත විවරණය ලබා දෙනවා. මෛත්‍රී බෝසතුන් මෙලොව පහළ වීම අවුරුදු 21000 දී සිදුවන මහා විනාශයෙන් පසු මෙලොව සියලු ධර්මයන් නැසී යනවා. මේ කාලයේදී මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 1,21,000ක් පමණ වෙනවා. කාලය ගෙවී යාමත් සමග ලෝකේ රාග ආදී කෙලෙස් නැවතත් මතුවීමට පටන් ගන්නවා. මේ නිසා මිනිසුන්ගේ ආයුෂ අඩුවීමට පටන් ගන්නවා. මිනිසුන්ගේ ආයුෂ 80000ක් වූ කල මෛත්‍රී බෝසතුන් මෙලොව පහළ වෙනවා. මේ කාලේ බරණැස් නුවර ධනදාන්නේ ආඩ්‍ය වූ කේතුමතිය නම් නගරයක් තිබෙනවා. සංකනම් සක්විති රජ කෙනෙකු මෙම රාජ්‍ය පාලනය කරන අතර ඔහුගේ පුරෝහිත වූ සුබ්‍රහ්ම නම් බ්‍රාහ්මණයාට දාව බ්‍රහ්මවතී බැමිණියගේ කුස තුළ මෛත්‍රී බෝසතාණන් වහන්සේ කැප ගන්නවා. මෛත්‍රී බෝධිසත්වයන් අවුරුදු 18000ක් ජීවිතේ ඉරඳනවා. අවසානයේ තම බිසව තම පුතුන් වන බ්‍රහ්මවර්ධන කුමරු බිහි කරන දිනේදී සතර පෙර නිමිති දැක ජීවිතේ කලකිරි සියලු සැප අත්හැර දමා උතුම් නිර්වාණ සුවය සොයා යනවා. ජීවිතේ හැර යන උන්වහන්සේ පැවිදි මෙවට ඇතුළත් වී තම මාලිකාවේ උඩුමහලේ වැඩ හිඳිනවා. චන්ද්‍රමුඛී නම් තම අගබිසව දෙන කිරිපිඬු දාණය වළඳා කෙස් වැටිය කපා අධිෂ්ඨාන කරනවා. බුද්ධත්වයට වීරිය වැඩිවීමට පටන් ගන්නවා. මෙසේ වීරිය වඩා සතියක් යන තැන උන්වහන්සේ සියලු කෙලෙසුන් නසා උතුම් වූ බුද්ධත්වයට පත් වෙනවා. මේ අවස්ථාවේදී මෛත්‍රී බුදුරදුන්ට පිටදීමට නාබෝරුකක් සිටුමාලිගේ උඩු වියනට වැඩම කරනවා. තවද මෛත්‍රී බෝසතුන් මාරයා සිතන්නටත් පෙර මාර සේනාව හැරෙන්නටත් පෙර උතුම් වූ බුද්ධත්වය ලබා අවසන් වෙනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අවුරුදු 80000ක් ආයු සංස්කාර වන්දන බව සඳහන් වෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ අවුරුදු 80ක් හිඳ මේ පමණ 80000ක් ධර්මස්කන්ධය දේශනා කළා නම් මෛත්‍රී බුදුන් අවුරුදු 80000ක් කොපමණ ධර්මස්කන්ධයක් දේශනා කරයි. මෛත්‍රී බුදුරදුන්ගේ පිරිනිවනත් සමග 512729ක් බුදුවරු පහළ වී ගිය කාලය අවසන් වෙනවා. නැවත බුදුවරයෙක් පහළ වීමට එවැනිම කාලයක් ගත වෙනවා. මෙයට බුද්ධ ශුන්‍ය කාලයක් කියා හැඳින්වෙනවා. මෛත්‍රී බෝසතුන් මගහැරුණොත් නැවත බුදුවරයෙක් දැක නිවන් දැකීමට ඉතා විශාල කාලයක් සසරේ ගමන් කිරීමට සිදු වෙනවා. මෛත්‍රී බුදුසසුන අවුරුදු 80000ක් දියුණා. උන්වහන්සේ දකින තිරිසනෙක් පවා නිවන් දකින පව් කර්ම ගෙවා පැමිණෙනකම් උන්වහන්සේ රැඳී සිටිනවා. නමුත් ආනන්තරීය පාප කර්ම ගෞතම බුදුන්ට අපහාස කළ අයට, සංඝ වේදේ, ධර්ම විකෘතිය වැනි දේ කළ අයට මෛත්‍රී බුදු දැකීමට අවස්ථාවක් හම්බ
වෙන්නේ නැහැ. ඉතින් සියලු සත්‍යයන් මෙතේ බුදුන් දැක නිවන් දැකීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරපු මම මේ වීඩියෝ නවත්තනවා. ඉතින් ඔය කට්ටිය මොකද හිතන්නේ වීඩියෝ එකට? පහලින් කමෙන්ට් එකක් දාගෙන ඒ වගේම වීඩියෝ එක channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.